හිතන්න අපේ ගෙදර වත්තේ හැදෙන නිතරම වගේ අපි කරියක් හදාගෙන කන මුරුංගා කොළ. පිටරටවල් වල මිරකල් ට්‍රී නැත්තම් ආශ්චර්යමත් ගස කියලා හඳුන්වනවා කිව්වොත් විශ්වාස කරනවද? ඔව්, ඒක ඇත්ත. ඉතින් අද අපි කතා කරන්නේ මේ හැමෝම දන්න කොළ ටික ඇතුලේ හැංගිලා තියෙන පුදුම හිතෙන විද්‍යාව ගැන. ඉතින් ප්‍රශ්නේ තමයි ඇයි මේක මෙහෙම වෙන්නේ? අපේ වත්තේ තියෙන මේ සාමාන්‍ය කොළ ටිකට ලෝකෙම මේ තරම් ලොකු අවධානයක් දෙන්නේ ඇයි? හයි, අපි දැන් බලමු මේ සරල පෙනුමක් තියෙන කොළ ඇතුලේ හැංගිලා තියෙන අපේ සෞඛ්‍යයට පුදුම විදිහේ බලපෑමක් කරන්න පුරුවන් විද්‍යාත්මක රහස් මොනවද කියලා. හොඳයි. අද අපි මේ කතාව දිගහරින්නේ මේ විදියට. මුලින්ම අපි බලනවා ගෙවත්තේ තියෙන මේ ආශ්චර්යය ගැන. ඊළඟට ඒක කොයිතරම් පෝෂණ බලාගාරයක්ද, ශාරීරික දැවිල්ලට සටන් කරන්නේ කොහොමද, සීනි සහ කොලෙස්ටරෝල් පාලනයට උදව් වෙනවද කියලාත් බලනවා. ඒ වගේම මොළයට සහ ශක්තියට ලැබෙන වාසි සහ අවසානයේට මේක කොහොමද අපේ බුද්ධිමත්ම සෞඛ්‍ය ආයෝජනයක් වෙන්නේ කියලාත් කතා කරනවා. හරි, එහෙනම් අපි පටන් ගමු පළවෙනි කාරණයෙන්. අපි හැමදාම වගේ ව්‍යංජනයක් විදියට පාවිච්චි කරන මුරුංගා දැන් ලෝකේ පුරාම පිළිගන්නවා ඒක සුපර් ෆුඩ් එක. ඒ කියන්නේ සුපිරි ආහාරයක් කියලා. මෙන්න මේ තැනින් තමයි මුළු කතාවම පටන් ගන්නෙ. හරි, දැන් අපි බලමු මේකට පෝෂණ බලාගාරයක් කියලා කියන්නේ නිකම්මද කියලා. නෑ, මේක නිකම් කොලයක් නෙවෙයි. මේක ඇත්තටම විටමින් සහ ඛනිජ ලවණ පිරුණු පෝම්බයක් වගේ. ඒක කොයිතරම් බලවත්ද බලන්නකෝ. හිතන්නකෝ අපි ප්‍රතිශක්තියට හොඳයි කියලා කරන දොඩම්. ඒ වගේ තීනවට වඩා 7 ගුණයක විටමින් C ප්‍රමාණයක් මුරුංගාවල තියෙනවා. 7 ගුණයක්. ඒ විතරක් නෙමෙයි, ඇස් පෙනීමට හොඳයි කියන කැරට් වලට තියෙනවට වඩා 4 ගුණයක් විටමින් A. හදවතට ගොඩක් වැදගත් වෙන පොටෑසියම් කෙසෙල් වලට වඩා 3 ගුණයක් වැඩිය. අනික අස්ථි ශක්තිමත් කරන්න අපි බොන කිරිවලට වඩා 4 ගුණයක් කැල්සියම් මේකේ තියෙනවා. ඇත්තටම පුදුමයි නේද මේ සංසන්දනේ? ඉතින් මේ හැමදේම එකට ගත්තම පැහැදිලි නේද? මුරුංගා කියන්නේ හරියට ස්වභාව දහමෙන්ම අපිට ලැබෙන මල්ටි විටමින් එකක් වගේ දෙයක්. එකම තැනකින් අපේ ශරීරයට ඕන කරන අත්‍යවශ්‍ය පෝෂණ ගොඩක් එකපාරටම ලැබෙනවා. ඒත් මුරුංගාවල තියෙන බලය මේ පෝෂණයට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒක ඊටත් වඩා එහාට යනවා. ඒක අපේ ශරීරය ඇතුළෙම ආරක්ෂා කරන, එළියට නොපෙනෙන ආරක්ෂකයෙක් වගේ වැඩ කරනවා. අපි බලමු ඒ කොහොමද කියලා. බලන්න, අපේ ශරීරයේ තියෙන ගොඩක් නිධන්ගත ලෙඩ රෝගවලට මුල වෙන්නේ මේ කියන අභ්‍යන්තර දැවිල්ල නැත්නම් ඉන්ෆ්ලමේෂන් කියන තත්ත්වය. සරලව කිව්වොත් ඒක හරියට ශරීරය ඇතුලේ තියෙන නොපෙනෙන කෝපවීමක් වගේ දෙයක්. ඉතින් මුරුංගා කොහොමද මේ දැවිල්ල පාලනය කරන්න උදව් වෙන්නේ? ඒකට හේතුව තමයි මේකේ තියෙන ක්වර්සටින් සහ ක්ලෝරෝජෙනික් ඇසිඩ් වගේ හරිම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක. මේවා හරියට අපේ ශරීරයේ සෛලවලට හානි වෙන එක නවත්තන පොඩි ආරක්ෂකයෝ කණ්ඩායමක් වගේ තමයි වැඩ කරන්නේ. මේක නිකම්ම කියන කතාවක් නෙවෙයි, 2016 දී කරපු විද්‍යාත්මක අධ්‍යයනයකින්ම මේක ඔප්පු කරලා තියෙනවා. ඒ කියන්නේ මුරුංගාවට පුළුවන් හන්දිපත් රුදාව, හෘද රෝග වගේ දැවිල්ල නිසා ඇතිවෙන භයානක තත්ත්වවලින් ආරක්ෂා වෙන්න උදව් කරන්න. හරි, දැන් අපි කතා කරමු අද සමාජයේ ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්න දෙකක් ගැන. දියවැඩියාව සහ කොලෙස්ටරෝල්. බලමුකෝ මුරුංගා කොහොමද මේකට ස්වභාවිකවම උදව් කරන්නේ කියලා. මේ බලන්න 2012 දී කරපු පර්යේෂණයකින් පැහැදිලිවම පෙන්눔 කළා මාස 3ක් එක දිගට මුරුංගා කොළ කුඩු පාවිච්චි කරපු දියවැඩියා රෝගීන්ගේ රුධිර සීනි මට්ටම 121කින් අඩු වුණා කියලා. ඒක ඇතරම ලොකු අඩුවීමක්. රුධිර සීනි විතරක් නෙවෙයි, ඒකට අමතරව අපේ ශරීරයට අහිතකර නරක කොලෙස්ටරෝල්, ඒ කියන්නේ LDL මට්ටම අඩු කරන්නත් මුරුංගාවලට පුළුවන්. මේක අපේ හෘදය සෞඛ්‍යයට හරිම වැදගත් කාරණයක්. හොඳයි, ශාරීරික සෞඛ්‍යයෙන් පොඩ්ඩක් එහාට ගිහින් බලමු අපේ මානසික ජවයට. ඒ වගේම දවස පුරා තියෙන ශක්තියට මුරුංගා උදව් වෙන්නේ කොහොමද කියලා. මේකට ප්‍රධානම හේතුවක් තමයි මුරුංගාවල යකඩ බහුලව තියෙන එක. යකඩ නිසා මහන්සිය, විඩාව වගේ දේවල් අඩු වෙලා ශරීරයට හොඳ ශක්තියක් ලැබෙනවා. ඒ වගේම අපි කලින් කතා කරපු අර ප්‍රතිඔක්සිකාරක ඒවා මොළයේ සෛල ආරක්ෂා කරන නිසා මතක ශක්තිය සහ අවධානය, ඒ කියන්නේ කන්සන්ට්‍රේෂන් එක වැඩි දියුණු කරන්නත් උදව් වෙනවා. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ අපි කොහොමද මේ දැනුම අපේ ජීවිතයට එකතු කරගන්නේ? බලන්න, මුරුංගා කන එක නිකම්ම කෑමක් විදියට හිතන්න එපා. ඒක අපේ දිගු කාලීන සෞඛ්‍යය වෙනුවෙන් කරන හරිම බුද්ධිමත් ආයෝජනයක්. හොඳම දේ තමයි මේ ආයෝජනය කරන්න හරිම ලේසි. මුරුංගා කොළ මැල්ලුමක් විදියට හරි, කැරියක් විදියට හරි කෑමට එකතු කරගන්න. වැදගත්ම දේ තමයි
පුළුවන් නම් සතියට දවස් 2-3ක්වත් මේ පුරුද්ද පවත්වාගෙන යන එක. ඉතින් දැක්කනේ අපේම ගෙවත්තේ තියෙන මුරුංගා ගහ ඇත්තටම ආශ්චර්යයක් කියලා. මේක අපිට හිතන්න දෙයක් ඉතුරු කරනව නේද? මේ වගේ තවත් කොච්චර වටිනා දේවල් තවත් කොච්චර ආශ්චර්යයන් අපි නොදැනුවත්වම අපේම ගෙවතු වල සැඟවිලා තියෙනව ඇද්ද?